ආයිබෝවන් හැමදෙනාටම ඔන්න අපේ අලුත් පාඩම් මාලාවේ වර්ඩ් පුදුකාංගයට අදාළව තුන්වෙනි පාඩමත් එක්කයි ඔබ මේ රැඳිලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ copy paste cut paste format paint එක මෙන්න මේ tool ටික. මේ ටික පුරුදු වෙන්න ඔයාට ඔන්ලයින් ජොබ් පවා තියෙනවා. අර ෆයිබර් වල අප්වර්ක් වල තියෙනවා කොපි කරලා පේස්ට් කරන්න තියෙන්නේ. කට් කරලා පේස්ට් කරන්න තියෙන්නේ. පැය ගානට ගෙවනවා. ඩොලර් උපයන්න පුළුවන්. ලක්ෂ ගණන් හොයන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනවා ෆයිබර් account හදන හැටි, අප්වර්ක් account හදන හැටි, වැඩ කරන හැටි, මුදල් උපයන හැටි. දැන් අපේ කට්ටිය වැඩ කරලා මුදල් උපයන හැටි පෙන්නන්නේ. හරි සරල දේවල්. මේ මොනවා කරන්නත් මේ ස්කිල් එක තියෙන්න ඕනේ. මැෂින් එක ඔන් කරගන්න, ෆෝල්ඩර් හදන්න, සේව් කරන්න, කොපි කරන්න, කට් කරන්න, පේස්ට් කරන්න මේ ස්කිල් එක හදාගන්න. ලොකු ගමනක් ගිය හැකි. ඔයාට ඉතාලම ඉක්මනටම හොඳ දියුණු මිනිස්සෙක් වෙන්න පුළුවන් මේ ස්කිල් ටික හදාගත්තා. වැඩ ඕන තරම් තියෙනවා. ලෝකේ වැඩ ඕන තරම් තියෙනවා. ශ්‍රමිකයෝ තමයි හොයන්නේ. හැබැයි අපිට නැත්තේ මොකද ස්කිල් එක? ඒක හදාගමු. ඒ නිසා අද අපි කතා කරන පාඩමෙන් ඔයාට ඔන්ලයින් ජොබ් පවා කරන්න පුළුවන්කම තියෙනවා. කතන්දර ගොඩක් ඕනේ. කොහොම යමු අපි පාඩමට. හරි. වෙනදා වගේම අපි අදත් වර්ඩ් මෘදුකාංගය ඕපන් කරගන්නවා W. ඕ ගැව්වා වර්ඩ් 1013 2013 එන්න මම කිව්වානේ 10 16 මොකක් හරි අත්තක් ගවන්නේ මේ සිම්බල් එක මතක තියාගන්න ඩොක්කු W අපිට ක්ලික් කරන්න වර්ඩ් ඕපන් වෙනවා. අපි යන්නේ බ්ලැන්ක් එකට ගියා. එතකොට අපි අද කතා කරනවා කිව්වේ හෝම් ටැබ් එකේ ක්ලිප්බෝඩ් එක කොපි පේස්ට් කට් පේස්ට් නේද? හරිද? මම ඡේදයක් ගන්නද? මතකද? සමානයි RAND වරහණක් ඇරියා වැහුවා. වරහණ ගහන්නේ කොහෙන්ද? shift එකත් එක්ක කීබෝඩ් එකේ උඩ තියෙන 9යි 0යි ඒකේ වරහණ ගහලා තියෙනවා. එන්ටර් කරනවා. මම මේක සිලෙක්ට් කරලා කොහොමද සිලෙක්ට් කරන්නේ මුල ක්ලික් කරා ක්ලික් එක අතෑරින්නේ ඇදගෙන අවසානට සිලෙක්ට් කරා මම දා ගන්නවා ෆොන්ට් කලර් එක පහුගිය පාඩම් මතක් වෙන්නත් එක රෙඩ් කලර් එක ෆොන්ට් සයිස් එක චුට්ටක් වැඩි කර ගන්නවා මම මේ කරන දේ බලන් ඉන්න හොදට ක්ලික් කරලා වැඩි කරගත්තී රයිට් දැන් මේ ටික ප්‍රැක්ටිස් කරමු මට දැන් කියනවා කවුරු හරි කෙනෙක් මම දැන් ඔෆිස් එකේ වැඩ කරනවා හරිද නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් කරනවා මෙන්න මේ ડોකියුමන්ට් එකේ තියෙන මෙන්න මේ කැල ඔන්න ඔතනින් අයින් කරලා මෙන්න මේක යටටම දාන්න කියනවා. මෙතනින් කපලා අයින් කරලා මේක යටටම දාන්න ඕන. ඒ කියන්නේ cut paste. නම් මොකද කරන්නේ? ක්ලික් කළා මුල ක්ලික් එක අතෑරින්නේ ඇදගෙන ආවා ක්ලික් කරගෙනම සිලෙක්ට් කරගත්තා. මෙන්න කතුර cut symbol එකනේ shortcut control X මෙන්න මෙතන ක්ලික් කළා. ඔන්න cut. දැන් කැපිලා තියෙන්නේ. මෙතෙන්ට ආවා කියන්නේ මොකද්ද? ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා enter බටන් එක ප්‍රෙස් කරලානේ අදාළ තැනට මම මේ විදිහම කරන්න එපා. අදාළ තැනට කර්සර් එක තියන්න. කර්සර් එක තියලා මේ කුඩ ක්ලික් කරන්න paste. අතර තිබුණේ කපලා මෙතෙන්ට ගෙනාවා. ඕකේ ෂෝට්කට් එක මම කියන්නේ control එකත් එක control කී එක press කරගෙන P අතුර. හරි මොන cut paste online job තියෙනවා අල්ලේසි. හරිද? ඊළඟ මම මෙන්න මේක select කරලා මෙයා චුට්ටක් font එක වැඩි කරලා මෙයාට font color එකක් දෙන්නම් අඳුර ගන්න ලේසි වෙන්න. දැන් පාට දෙන්නම්කෝ. මට කවුරු හරි කියන මෙන්න මේක ඔතන තියෙන්නත් ඕන. ඕකේ කෑල්ල මෙන්න මේකේ පහළට එන්නත් ඕන. එහෙනම් මොකද කරන්නේ? ක්ලික් කළා, සිලෙක්ට් කරලා කට්ද කොපිද? කට් කිව්වේ තියෙන තැනින් ඉවත් කරනවා. දැන් කොපි මෙතනක් තියෙන්න ඕන, පහළක් තියෙන්න ඕනේ. කොපි. දැන් ඉවත් තුන්නේ නැහැ. අදාළට ගෙනාවා කර්සර් එක පේස්ට් කළා. දැක්කද? මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. copy paste වෙනයි cut paste වෙනයි right ඊළඟ අපි යනවා තව කැලලක් මම සිලෙක්ට් කරනවා මම වෙනස්කම් ටිකක් කරනවා මොනවද කරන්නේ වෙනස්කම් ටිකක් මේ වෙනස්කම් වලට කියනවා අපි formatting කරනවා කියලා මොකද්ද කියන්නේ
මේ ෆොන්ට් සයිස් එක වැඩි කරන එක, ෆොන්ට් එක මාරු කරන එක, බෝල්ඩ් කරන එක, ඉටලික් කරන එක, අන්ඩර්ලයින් කරන එක, කලර් එකක් දෙන එක. මේවට අපි කියනවා ෆෝමැටින් කරනවා. ඔය සිලෙක්ට් කළා. මම ඔන්න ෆොන්ට් එක මාරු කළා. එක ෆෝමැටින් එකයි. ෆොන්ට් සයිස් එක වෙනස් කළා. ෆෝමැටින් දෙකයි. බෝල්ඩ් කළා. ෆෝමැටින් 3යි. ඉටලික් කළා. චුට්ටක් අද වෙන්න ෆෝමැටින් 4යි. අන්ඩර්ලයින් කළා. ෆෝමැටින් 5යි. ෆොන්ට් කලර් එකකුත් දෙනවා. ෆෝමැටින් කියන 6යි දුන්න. අපි 6කට අතහැරුවා. දැන් මම ගොඩක් දේවල් කළානේ මේ වාක්‍යයට. ඒ විදිහට මේ කරපු වෙනස්කම් ටික එකක්වත් නෑ අර එකක්වත් අඩු නොකර මෙන්න මේ ඡේදයටත් මට දෙන්න කියනවා. මතකද දැන් ඕවා? කලර් මතකද? මතක නෑනේ. හරි. මේ කරන ෆෝමැට් ටික මෙන්න මේකට දෙන්න කියලා. හැබැයි මේක ඇවිල්ලා කොපි පේස්ට් එකක් නෙවෙයි. දැන් මේක තියෙන themes and style මේක තියෙන්නේ reading the easier. එහෙමනේ තියෙන්නේ. අකුරු වෙනස් වෙන්න බෑ. කොපි පේස්ට් වත් නෙවෙයි. අකුරු වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන්න ඕන මොනවද? අපි කරපු වෙනස්කම් ටික ෆෝමැටින් විතරයි. ෆොන්ට් එක වෙනස් කරපු එක, ෆොන්ට් සයිස් වෙනස් කරපු එක, බෝල්ඩ් කරපු එක, ඉටලික් කරපු එක, අන්ඩර්ලයින් කරපු එක. ඒ ටික විතරයි වෙනස් වෙන්න ඕන. කොහොමද ඒක ගන්නෙ? හරි ලේසි. චූටි කැලක් සිලෙක්ට් කරා. මේක නම් වෙනස්කම් කළේ මේ ටිකනේ ගන්න ඕනේ. චූටි කැලක් සිලෙක්ට් කරලා මේ තියෙන ෆෝමැට් පේන්ට් එක බ්‍රෂ් එක එයා උඩ ක්ලික් කරා. දැන් මේ අපිත් එක බ්‍රෂ් එකක් කියනවා. මේ පේනවද? මේ බ්‍රෂ් එකේ දැන් මොනවද තියෙන්නේ? මේ බ්‍රෂ් එකේ තියෙන්නේ අපි මේ ඡේදයට දුන්න වෙනස්කම් ටික. ඒ ටික අරන් ඇවිල්ලා අපි මෙන්න මේකේ පේන්ට් කරනවා අලවනවා. මොකද උනේ? කොපි පේස්ට් නෙවෙයි ඈ. කොපි පේස්ට් නේ මොනවද? මේකේ තිබුණ ෆෝමැටින් ටික. මේකේ තිබ්බ වෙනස්කම් ටික. පැහැදිලිද? හරි. දැන් ඔක තේරුම් ගන්න. ඔයා මේ ගොඩක් කරන්න. හිමින් සැරේ කලබල නැතිව හිමින් සැරේ ගොඩක් කරන්න. ඔයාට මේ අභ්‍යාසය හොඳට කරගන්න පුළුවන් ඊට පස්සේ. ඒත් එක්ක තමයි මම සිහිපත් කරන්නම් මේ පාඨමාලාවට අදාළවම පීස් පාඨමාලාවට අදාළවම අපි assignment පොතක් හදලා තියෙනවා. හරිද? print කරලා තියෙනවා. ඔයාට ඒ print කරපු assignment book එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට WhatsApp message එකක් දාන්න 071 80යි 45යි 675ට ඉතින් message එකක් දාලා ඒ assignment book එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ගිහිල්ලා එන්නම් හැමදෙනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.